අශයෙන් මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මම දැන් මාස 3ක් විතර ඉස්සෙ ජිම් එකට යනවා. මම ගිහිල්ලා හැමදාම මගේ බඩට එක්සර්සයිස් කරනවා. ගොඩක් කරලා මම ඇප්ස් උත් කරනවා. මොකද මට බඩ අඩු කරන්න තමයි මගේ මේන්ම ෆෝකස් එක. ඒත් මම දැන් මාස 3ක් විතර හැමදාම ඇප්ස් කරනවා, කාඩියෝ කරනවා, ගොඩක් ඒවා කරනවා. ඒත් මගේ බඩ අඩු වෙන්නේ නැහැ නේ. මම මොකද්ද මේකට කරන්නේ? හරි. මට ඔයා කියන පැහැදිලි. ඒ කියන්නේ මෙහෙමයි. ඔයාට බඩ අඩු කරන්න ඕනේ කියලා ඔයා කිසිම වෙලාවක ඔයා ජිම් එකට ගිහලා කොච්චර ඇප්ස් වල ට්‍රේන් කරත්, ඔයා කොච්චර බඩට එක්සර්සයිස් කරත් කිසිම වෙලාවක ඔයාගේ බඩ අඩු වෙන්නේ නැහැ. ඔයා මේ ඇප්ස් ට්‍රේන් කරන්න වෙන්නේ ඔයාගේ කෝ එක ස්ට්‍රෝං වෙන එක තමයි වෙන්නේ. මේ බඩ කියලා කියන්නේ මේ සික්ස් පැක් එක කියලා කියන අපි අන්න ඒක මසල් එකක්. ඒතර මේ මසල් එක ඇතුලෙන් ග්‍රෝ වෙන එක තමයි වෙන්නේ. ඒතර මේ බඩ කියලා කියන්නේ මේක රුණින් ඇවිත් තියෙන ෆැට් ලේයර් එක. ඒතර මේ ෆැට් ලේයර් එක කිසිම වෙලාවක අඩු වෙන්නේ නැහැ ඔයා කොච්චර ඇප්ස් ට්‍රේන් කරත්. ඔයා හැබැයි ඔයාට බඩ අඩු ගන්න ඕන ඔයා කරන්න ඕන ප්‍රධානම දේ තමයි ඔයා කැලරි ඩෙෆිසිට් එකේ ඉන්න ඕනේ. ඒ කියන්නේ ඔයාට හරියන මීල් ප්ලෑන් එකක ඔයා ඉන්න ඕනේ. ඉතින් තමයි ඔයාට මේ උඩින් යාලා තියෙන ෆැට් ලේයර් එක අඩු ගන්න පුළුවන්. ඔයා කැලරි ඩෙෆිසිට් එකේ ඉන්න ගමන් ඔයා ඇප්ස් ට්‍රේන් කරනවා නම් ඔයා කාඩියෝ කරනවා ඔයාට පුළුවන් අනිවාර්යයෙන්ම ඔයාගේ බඩ අඩු කරන්න. ඒ කියන්නේ ඔයාගේ බොඩි එකේ ඕවරෝල් ෆැට් එක අඩු වෙනවා කැලරි ඩෙෆිසිට් එකක ඉද්දි. ඒක තමයි ඔයාගේ මේ බඩේ ඇවිල්ලා තියෙන මේ ෆැට් ලේයර් එක අඩු වෙනවා. කිසිම වෙලාවක ඇප්ස් ට්‍රේන් කරා කියලා ඔයාට කවදාවත් බඩ අඩු කරන්න බෑ.